ඒකින්ද ඔක බලන්න යන්න. හරි. එහෙනම් සම්පූර්ණ පන්තිය වැඩේ ඔක්කොම ඉවරයි. අදින් ඉවර කරනවා. එහෙනම් හැමෝම ලියලා එන්න ගිහිල්ලා ඒතකොට 2025 පන්තිය ඉවරයි. මේ 2025 පන්තිය කියන්නේ මේක මට පටන් ගත්තේ මට මතක විදිහට පටන් ගත්තේ 2024 ජනවාරි 6 වගේ පටන් ගත්තේ. අද කිය 2025 ද කීයද දවස? 11යි 8. ඒ කියන්නේ අර ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලා O level ඉවරත් පස්සේ පටන් ගත්ත පන්තියක් මේක. ඒ කියන්නේ O level ලියලා හින කාලයකට පස්සේ පටන් ගත්ත පන්තියක් තමයි මේක. මුලම පටන් ගත්තේ ගාල්ලේ දාල්ලේ ෆිසිකල් පන්තියක් විදිහට. ඊට පස්සේ තමයි ඔන්ලයින් එකක් විදිහට ආවේ. හරිද? එතකොට මේ මම මුල කිව්වේ එතකොට ඒ විදිහට පටන් ගත්තේ. එතකොට මාස 6ක් විතර පරක් වෙලා පටන් ගත්තේ. කොහොම හරි මම කරපු වැඩ ටික කියන්නම් ඉස්සෙල්ලා. සාමාන්‍යයෙන් ඔයාලගේ සිලබස් එක ඉවර කරා මට මතක විදිහට මාස 4ක් හෝ 5කට කලින්. ඊට කලින් ඉවර කරන්න තිබ්බා. ඒ කියන්නේ පහ වෙලා පටන් ගත්තත් මාස 4කට 5කට කලින් සිලබස් එක ඉවර කරා. ඊළඟට කරා ඔය සමහර පාඩම්. ඒ කියන්නේ මට මතක විදිහට පස්වෙනි පාඩම වගේ තියරි පන්තිය වෙනම කරා, රිවිෂන් එකේ වෙනම කරා, ෆ්ලෑෂ්බැක් එකේ වෙනම කරා. 3 පාරක් කවර් කරලා තියෙනවා. ඒක කවර් කරා. ඊට පස්සේ මට මතක විදිහට 8 වෙනි පාඩම දෙපාරක්, 8 වෙනි පාඩම දෙපාරයි, 9 වෙනි පාඩම දෙපාරයි, 10 වෙනි පාඩම දෙපාරයි, 6 වෙනි පාඩම දෙපාරක්ද 3 පාරක්ද මන්ද ඒකත් කරා. ඔය තියරි වල හිම්මින් කරා. 7 වෙනි පාඩම මට මතකයි හොඳටම දෙපාරයි කරේ. ඒතර අදත් එක්ක දෙපාරයි. එතකොට පළවෙනි පාඩම දෙවෙනි පාඩම එතකොට දෙක තුන පාඩම් වගේ වුණා. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ ඔය වගේ මාතෘකා නම් 3-4 පාරක් කරන්න ඇති. ඒ කියන්නේ ඒක මට මතක නැහැ. ওই විදියට කරා. ඊළඟට පේපර්ස් කරා සම්පූර්ණ ෆුල් ඩිස්කෂන් එක 10ක් කරා. මට ඕන මතක තියෙනවා මම අර රචනා දෙකක් බලපු නැති ඉතුරු ඔක්කොම සාකච්ඡා කරා. 4 වෙනි පේපරේ පාර්ට් 2 එකේ මට රචනා දෙකක් තිබ්බා. ඔක මට තවත් මතකයි. රචනා දෙකක් සාකච්ඡා කරන්න බැරි වුණා. පේපර්ස් 10ක් කරා. ෆුල් පේපර්ස් කරේ. ෆුල් පේපර්ස් අපි පටන් ගත්තේ මට මතකයි මාස 4කට 5කට කලින් කරේ. සතියකට එක ගානේ කරේ. හැමෝටම ලියා ගන්න පුළුවන් විදියට. එතකොට කතාව ඉවරයි. එනයිද හැමෝම ගිහිල්ලා මේ විභාගෙ ලියලා එන්න. අවුලක් නැති වෙනා හැමෝටම ජය වේවා පන්තිය.